හරි මෙහෙමයි කියන්නේ මට හම්බුණා මගේ මාමා සුගත්. හරි පස්සේ ප්‍රශ්න 6 තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ ප්‍රශ්න අපිට හම්බ වෙන්නේ part B යටතේ. part B වල අපිට ප්‍රශ්න 3ක් හම්බ වෙනවා. reading ප්‍රශ්න 2යි, writing ප්‍රශ්න 1යි. හරි ඒතර YouTube પર අපි සාකච්ඡා කරන ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවල අපි කතා කරන්නේ paper 1 එකේ මුල් ප්‍රශ්න 7 පමණයි. ඒතර paper 1 එකේ writing ප්‍රශ්නේ, ඒ වගේම paper 2 එකේ සීලුම් ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නේ අපේ online පන්ති වල. ඒතර අපේ online පන්ති සහභාගී වෙන ඕන ශිෂ්‍යයෙක්ට ඒක සම්පූර්ණ කරගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒතර online පන්ති සහභාගී නොවන කෙනෙක්ට පහසුවෙන් කරන්න පුළුවන් දේ තමයි එකත් අපි ලබා දෙන ප්‍රශ්න පත්‍ර කටල ඉදිරියට ගෙන්න ගන්න එක. ඒ වගේ උත්තර බලා ගන්න එක. ඒ වගේම දෙවෙනි එක තමයි අපි ලබා දෙන private video හරහා දැනුම හැකියාව හදා ගන්න එක. ඒතර අපේ online පන්ති වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න පත්‍ර වෙන්න පුළුවන්. ඒ විතරන්නේ private videos වෙන්න පුළුවන්. මේ සියල්ල ලංකාපුර ඕන ශිෂ්‍යයෙක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා සම්බන්ධ වෙන්න හරි තොරතුරු ගන්න හරි පහසුවෙන් WhatsApp message අපිට එවන්න පුළුවන්. අපි WhatsApp එකෙන් බලා ගන්න පුළුවන් තිරේ සඳහන් කරලා තියෙනවා. තිරේ දැක්කන WhatsApp එකෙන් message එකක් එවන්න. ඔය වැඩේ සම්පූර්ණ කරගන්න. හරි මේ පණිවිඩයත් එක්ක ප්‍රශ්නාංග සම්පූර්ණ කරගමු. සාමාන්‍ය ප්‍රශ්නාංග 6 පහසු ප්‍රශ්නයක් හම්බෙන්නේ ඉක්මනින් කරගන්න පුළුවන්. කෙසේ වෙතත් වරද්ද ගන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. හරි මෙහෙම ප්‍රශ්නේ හම්බෙන්නේ question 6 එක underline the option that best expresses the meaning of each of the sentences given below. හරිද මේ ප්‍රශ්නේ අපිට වාක්‍ය හම්බ වෙනවා. ඒ වාක්‍ය වල තියෙන තේරුමට වඩාත්ම සමාන ආකාරයේ තේරුමක් තියෙන වාක්‍ය තෝරන්න තමයි කියන්නේ. හරි ඒතර මේ ප්‍රශ්නේ පහසු ප්‍රශ්නයක් වගේ පේනකොට මේ ප්‍රශ්නේ ගොඩක් අට වරද්ද ගන්නවා. ඒකට හේතුව තමයි මේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන ග්‍රැමර් කාරණා කිහිපයක්. සමහරක් වෙලාවට ව්‍යාකරණ කාරණා අදාළ දැනුම නැත්නම් කෙනෙක් ගහන උත්තරේ වරදින්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නේ රීඩින් ප්‍රශ්නයක් වුණාට මේක ග්‍රැමර් සම්බන්ධ කරගත්ත රීඩින් ප්‍රශ්නයක්. උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ කොහොමත් එහෙම තමයි ග්‍රැමර් කියන කාරණා හැම ප්‍රශ්නෙටම අදාළයි. හරි බලමු සම්පූර්ණ කරගමු. අංක එක හම්බෙන්නේ මෙහෙමයි. I met my uncle Sugat on my way to pick my friend Malin from the station. හරි වාක්‍ය සම්පූර්ණ කියව ගන්නවා, තේරුම් අර ගන්නවා. ඒ අදහස අරගෙන ගිහිල්ලා අනිත් පැත්තට ගලපනවා. හරි මෙහෙමයි කියන්නේ මට හම්බුණා මගේ මාමා සුගත්. ඒතර සුගත් තමයි මාමා. එයා හම්බුනේ on my way. කොහරි යන ගමන් කොහෙටද ගත්තොතින් pick my friend. මගේ යාළුවව එකතු කරගන්න. ඒතර යාළුවා තමයි මලින් කියලා කියන්නේ. යාළුවව එකතු කරගන්න කොහෙන්ද ගත්තොතින් ස්ටේෂන් එකකින්. දුම්රිය ස්ථානෙන්. හරි ඒතර කතාව පැහැදිලි. මේ කියන්නේ මම ගියා දුම්රිය ස්ථානයට මගේ යාළුවා වෙච්ච මලින්ව එක් කරගන්න. ඒ යන අතරතුරේදී මට හම්බුණා මගේ මාමා සුගත්. ඒක තමයි කතාව. හරි බලමු එයාකර බලමු අංකල් සුගත් was on his way to the station. මේ කියන්නේ සුගත් මාමා දුම්රිය ස්ථානට යමින් හිටියා කියලා කියන්නේ. ඒතර සුගත් මාමා කොහෙ ගියද අපි දන්නේ. අපි දන්නේ කතාව හැටියට මම නම් ගියේ දුම්රිය ස්ථානට. ඒතර එයාකර වැරදි. ඊට පස්සේ බියාකර හම්බෙනා my friend met uncle sugat at the station. මගේ යාළුවාට මුණ ගැහුණා සුගත් මාමා ස්ටේෂන් එකේදී. යාළුවාට නෙමෙයි හම්බුනේ මට තමයි හම්බුනේ ස්ටේෂන් එකේදී නෙමෙයි ස්ටේෂන් එකට යනකොට. අතරමැද හම්බුනේ. ඒතර බීත් වැරදි. සියාකර බලමු I was going to pick my friend from the market. මම යමින් සිටියා මගේ යාළුවව එකතු කරගන්න මාකට් එකකින්. මාකට් කතාව සඳහන් වෙන්නේ ස්ටේෂන් එක ගැන. ඒක වැරදි. ඩියකුර I met uncle Sugat before I picked Malin. ඔන්න කතාව මට හම්බුණා සුගත් මාමා මගේ යාළුවා මලින්ව එකතු කරගන්න කලින්. ඒක තමයි උත්තරේ. මොකද මේ වාක්‍යයේ තියෙන මම ගියා මලින්ව එකතු කරගන්න ස්ටේෂන් එකට. ඒ යද්දි සුගත් මාමා හම්බුණා. ඒකම තමයි ඩියකුර තියෙන්නේ. ඩියකුර හරි. හරි පාසෙන් කරගත්ත ඉරක් ගන්න තමයි තියෙන්නේ. වැඩේ සාර්ථකයි. ඊට පස්සේ බලමු අංක 2. මේ ප්‍රශ්න ටිකක් ඉක්මනින් කරගන්න. ඒක තමයි මේ ප්‍රශ්නේ කරනකොට ප්‍රශ්න කීපයක් කරලා පුරුදු වෙන්න. මොකද මේ ප්‍රශ්නේ කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ ප්‍රශ්න කරොත් තමයි. ඒකම තමයි හොඳම ඔප්ෂන් එක. අනිවාර්ය ප්‍රශ්න කරන්න, ප්‍රශ්න පත්‍ර කරන්න. හරි ඊට පස්සේ කියනවා if the bus was not crowded my friend and I could get on that. හරි මේ කියන්නේ බස් එක crowded කියන්නේ සෙනඟ පිරීලා. ඒතර මේ කියන්නේ බස් එක සෙනඟ පිරීලා තිබුණ නැත්තම්. එහෙමුන් නැත්තම් මගේ යාළුවයි මමයි could get on that. ඒ කියන්නේ බස් එකට නගින්න තිබුණා. ඒතර මේ වාක්‍යයේ තේරුම එන්නේ බස් එකේ ගොඩක් සෙනඟ හිටියේ නැත්තම් මමයි මගේ යාළුවා බස් එක නගින්න තිබ්බ කියන එක. ඒකේ තේරුම තමයි බස් එකේ සෙනඟ ගොඩක් හිටියා. ඒ නිසා මායි මගේ යාළුවයි බස් එකේ නැගින්නේ නැහැ කියන එක. හරි බලමු එයාකර two of us did not get on the crowded bus. හරිද මේ කියන්නේ අපි දෙන්නම මේ සෙනඟ පිරිච්ච බස් එකේ නැග්ගේ නැහැ. ඒක හරි. B අකුර there were seats left for us to sit. මේ කියන්නේ සීට් තිබුණා අපිට වාඩි වෙන්න. සීට් තිබුණේ නැහනේ. සෙනඟ ගොඩක් හිටියානේ. ඒක වැරදි. C අකුර I did not like to travel standing in the crowded bus. මම කැමති නැහැ මේ සංචාරය කරන්න සෙනඟ පිරිච්ච බස් එක හිටගෙන. එහෙම එකක් සඳහන් වෙලා නැහැ. ඒතර කැමති නැහැ කියන කාරණාව සඳහන් වෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. D අකුර my friend could not get a bus. මගේ යාළුවාට බස් එකක් අරගන්න බැරි වුණා. ඒ කියන්නේ මගේ යාළුවාට බස් එකකට නගින්න බැරි වුණා. ඒතර මේ ප්‍රශ්නේ අපි කරන්නේ සම්පූර්ණ අදහසට ගැලපෙන වාක්‍යය. ඒතර මේකට හරියන වාක්‍ය පළවෙනි වාක්‍යය two of us did not get on the crowded bus. අපි දෙන්නම නැග්ගේ නැහැ සෙනඟ පිරිච්ච බස් එකට. ඒ තමයි උත්තරේ. හරි. හරියට සංක 3 had Tharul worked hard he could have easily got his promotion. මේ වාක්‍යය කියන්නේ කලින් වගේම කතාවක් තමයි. මේ කියන්නේ තරුල් මහන්සියලා වැඩ කළා තිබුණා නම් he could have කියලා කියන්නේ යම් කිසි දෙයක් කරන්න තිබ්බ කරේ නැහැ කියන එක. ඒතර මේ කියන්නේ තරුල් මහන්සියලා වැඩ කරා නම් එයාට පහසුවෙන්ම උසස් වීම ලබා ගන්න පුළුවන්කම තිබ්බා. ඒතර මේ වාක්‍යයේ යටිපෙළ අර්ථයක් එනවා තරුල් මහන්සියලා වැඩ කරේ නැහැ. ඒ විතරක් නෙමෙයි එයාට උසස් වීම හම්බුනේත් නැහැ කියන එක. දෙකම නැහැ.
හරි ඒ බලමු Tharul worked hard but he did not get the promotion. Tharul මහන්සිලා වැඩ කරා නමුත් එයාට උසස්වීම හම්බුන්නේ නැහැ. ඒක නෙමෙයි එයා වැඩ කරේ නැහැ. B අකුර it was not easy for him to get the promotion. ඒ කියන්නේ ඔහුට අමාරුුනේ නැහැ උසස්වීම ලබා ගන්න. උසස්වීම ලබා ගත්තේ නැහනේ. ඒ නිසා ඒක වැරදි. C අකුර Tharul did not get the promotion as he did not work hard. ඔන්න උත්තරේ හරි. Tharul ලබා ගත්තේ නැහැ ඒගේ ප්‍රොමෝෂන් එක උසස්වීම මොකක් නිසාද කිව්වොත් එයා මහන්සියෙන් වැඩ කරේ නැති නිසා. ඒතර ඒක තමයි උත්තරේ. අපි හතරත් බලමු. D අකුර the promotion was given to Tharul. ඔන්න උසස්වීම ලබා දුන්නා Tharulට. වැරදි උත්තරයක්. ඒතර C තමයි හරි උත්තරේ. ඒක තමයි හරි එක. මාක් කරගමු. හරි සංඛ්‍යා 4 no sooner Mr. Michael entered the conference hall than the power went off. හරි මේ no sooner කියලා කියන්නේ විගසම. දෙයක් සිද්ධ වෙච්ච වහාම කියන එක. ඒතර මොකද කතා කරද්දී මයිකල් ඇතුල් වුණා සම්මන්ත්‍රණ ශාලාවට. ඒතර මේකේ no sooner දැම්මට පස්සේ මයිකල් සම්මන්ත්‍රණ ශාලාවට ඇතුල් වෙනකොටම මොකද උනේ? than the power went off. ඒ කියන්නේ කරන්ට් ගියා. ඒතර මේ මිනිස්සු යනකොටම කරන්ට් ගියා. ඒතර මයිකල් ඇස්ට්‍රේ ඉන්න ඇති කන්ෆරන්ස් හෝල් එකේ යම්කිසි ආකාරයක වැඩමුළුවක් හරි නැත්නම් දේශනයක් හරි පවත්වන්නට විශාල ප්‍රශ්නයක් වුණේ. ඒකට ඇතුල් වෙනකොටම කරන්ට් ගියා. හරි ඒක බලමු Mr. Michael could not enter the conference room before the power cut. මේ කියන්නේ මයිකල්ට ඇතුල් වෙන්න බැරි වුණා සම්මන්ත්‍රණ ශාලාවට කරන්ට් ගියන්ට කලින්. නෑනේ. එයා ගියාට පස්සේ තමයි කරන්ට් ගියේ. ඒතර ඒ වැරදි. B අකුර the power cut was there when Mr. Michael entered the room. ඔන්න කරන්ට් ගිහිලා තිබුණා මයිකල් කාමරයට ඇතුල් වෙනකොට. නෑනේ. කාමරය ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි කලින් කරන්ට් ගිහිලා තිබුණෙත් නැහැ. වැරදි. C අකුර as Mr. Michael entered the conference room the power went off. හරි මේ as කියන එක තේරුම් දෙක අතර එකක් තමයි නිසා කියන එක අනික තමයි විට කියන එක. ඒතර මයිකල් ඇතුල් වෙනකොට සම්මන්ත්‍රණ ශාලාවට කරන්ට් ගියා. ඒක හරි. D අකුර ගත්තා Mr. Michael entered the conference hall late as there was no power supply. මේ කියන්නේ power supply ගැන. ඒ කියන්නේ විදුලි සැපයීමක් ගැන. ඒතර මේ වාක්‍යය කියන්නේ මයිකල් ඇතුල් වුණා සම්මන්ත්‍රණ ශාලාවට පරක්කු වෙලා මොකක් නිසාද කිව්වොත් විදුලි සැපයීමක් තිබෙන නිසා. විදුලි සැපයීමක් කියලා කියන්නේ මේ විදුලි සම්බන්ධතාවක්. ඒ කියන්නේ කරන්ට් තිබ්බත් නැතත් විදුලි සම්බන්ධතාවක් අනිවාර්යෙන් කම්ප්‍රෙසර් වල තියෙනවා. ඒ විතරක් නේ මයික පරක් වෙච්ච කතාව සඳහන් වෙන්නේ වැරදි උත්තරයක්. හරි ඒතර පැහැදිලි C තමයි උත්තරේ. ඒක තමයි හරි උත්තරේ. හරි අවසාන අංක පහ බලමු. ඉක්මනින් කරගන්න. වැදගත් වෙන්නේ මේක ප්‍රශ්නයක් ඉක්මනින් කරගන්න එක. ඒ වගේම තමයි නිවැරදිව කරගන්න එක. හරි මෙහෙම හම්බෙන්නේ Mr. Almeida instructed the workers to paint the walls of the new building green. ඒතර අල්මේදා මහතා උපදෙස් ලබා දුන්නා කම්කරුවන්ට අලුත් ගොඩනැගිල්ල බිත්ති පාට කරන්න කොළ පාටින්. හරි පැහැදිලි. ඒතර යට ඕනේ කොළ පාට බිත්ති. හරි ඒක බලමු the new building had already been painted green. මේ කියන්නේ අලුත් ගොඩනැගිල්ල දැනටමත් කොළ පාටින් පාට කරලා තිබුණා කියන එක. ඒක වැරදි. තින්ත ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒක වැරදි. B අකුර the new building is to be painted green. හරි මේ කියන්නේ අලුත් ගොඩනැගිල්ල කොළ පාටින් තින්ත ගන්නට යන්නේ කියලා කියන්නේ. ඒක හරි. මොකද අල්මේදා පුස්තුන්නේ කොළ පාට ගන්න කියලා. ඒක තමයි උත්තරේ. C අකුර Mr. Almeida was instructed to paint the building. ඒතර මේ වාක්‍යයේ පැසිව් වොයිස් එකක් තියෙන්නේ. ඒ කියන්නේ අල්මේදා මහතාට උපදෙස් ලබා දුන්නා. ඒතර එහෙම ගත්තොත් අල්මේදා තමයි පේන්ට් කරන්නේ. එහෙම නෙවෙයිනේ. අල්මේදා උපදෙස් ලබා දුන්නේ කම්කරුවන්ට. C වැරදි. D අකුර the workers will paint Mr. Almeida's building green. ඒකේ තියෙන කම්කරුව පාට කරાવી අල්මේදාගේ ගොඩනැගිල්ල කොළ පාටින්. ඒතර ඒකේ සඳහන් වෙන්නේ අල්මේදාගේ ගොඩනැගිල්ලක් ගැන. නමුත් මේ වාක්‍යයේ සඳහන් වෙන්නේ අලුත් ගොඩනැගිල්ලක් කියලා. ඒක රිජියුම සඳහන් කරන්නේ නැහැ අල්මේදා කියන කාරණාව. ඒ නිසා ගන්න බෑ. ඒතර ඒක වැරදි. හරි උත්තරේ එන්නේ the new building is to be painted green. අලුත් ගොඩනැගිල්ල පාට කරන්නට යන්නේ කොළ පාටින්. B තමයි උත්තරේ. හරි පහසු ප්‍රශ්නයක් ඉක්මනින් කරගන්න. හැබැයි මේ ප්‍රශ්න වරද්ද ගන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒකට හේතුව තමයි නොමග යන්න පුළුවන්. මේ වාක්‍යය කියලා තේරුම් ගත්තේ නැත්නම් අනිවාර්යයෙන් වරදිනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මේ ප්‍රශ්නේ කරනකොට අනිවාර්යෙන් ඔප්ෂන් හතරම කියව ගන්න. ඒකට තර්කානුකූලව කල්පනා කරන්න. හොඳම දේ වෙන්නේ හම්බෙන වාක්‍ය කියලා අදහස ඔළුවේ තියන් යන එක. ඒතර පහසුවෙන් කරගත්තයි. හරි ප්‍රශ්නක හයත් සාර්ථකයි. අපි ලකුණු පහම අරගත්තා. වැදගත් වෙන ලකුණු ඔක්කොම ගන්න එක. එහෙම ගත්තාම අපිට ඒ ප්‍රශ්නේ යන්න පුළුවන්. හරි ප්‍රශ්නක හතත් බලමු. ඒ ප්‍රශ්නේ හම්බෙන්නේ රීඩින් කම්ප්‍රෙහෙන්ෂන්. බලමු කොහොමද හම්බෙන්නේ කියලා.